අයිබෝවන් මේ දවස ආරම්භ කරන්නට සුබ මුහුර්තයෙන් පොල් තෙල් පහන් දල්වා මේ කවි පොත් තුන අද අපි අතට පත් කරන මේ කවි කිවිදියන්ට ආශිර්වාද කරමින් මේ උත්සව සභාව ආරම්භ කරමු යයි අපි බොහොම ගෞරවයෙන් ආරයුම් කරනවා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන්ට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ලේඛක ජැක්සන් ඇන්තනි ෂූරින්ට ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මියට ගායන ශිල්පිනී විශාරද අනුරාධා නන්සිරි මහත්මියට ආචාර්ය කිවිපති සේන අම්බලන්ගොඩ මැතිතුන්ට ප්‍රවීණ මාධ්‍යවේදිනී වසන්ති නානයක්කාර මහත්මියට ඉතිහාස දත්ත ගවේෂිකා තිලකා රන්දනි මහත්මියට ශාස්ත්‍රපති අජිත් වෙත්තසිංහ මහතාට ප්‍රවීණ ගායන ශිල්පී මදුමාදව අරවින්ද මහතානන්ට ආර් ප්‍රොඩක්ෂන් නිර්මාතෘ රුවන් රත්නායක මහතාට චතුර රදම්පොළ මහතාට විචාරක සිසිර ගමගේ මහතාට සසකස නිර්මාතෘ සියහඬ වැඩසටහන් අධ්‍යක්ෂ බණ්ඩාර රාජපක්ෂ මහතාට සාගරිකා කිරියාරච්චි මහත්මියට තානම්පල අධ්‍යක්ෂිකා එරින් ප්‍රනාන්දු මහත්මියට බ්‍රිගේඩියර් කීර්ති විජේරත්න මැතිතුන්ට අපි ආරාධනා කරනවා කවිවර ප්‍රකාශන වෙනුවෙන් කවියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ප්‍රවීණයින්ගේ ඔබට ආදරය දක්වන්නන්ගේ ආරාධනය ආශිර්වාදයෙන් පොල් තෙල් පහන් දන්වමින් අද මංගල බෙහෙරි වාද්‍ය මැද්දේ තෙද තෙසුන් දැසක අවලෝකනය මෙසේ ආරම්භ කරනවා. ඒ චාරිත්‍රය හිතෙහි නැගෙන ආශිර්වාදය සමගින් අපිට මෙතෙන් පටන් මේ උත්සව සභාව ගෙන යන්නට පුළුවනි. සාරාර්ථී මහෙන් සූරිගේ නමින් අපි අතට පත්වන තුන්වන කෘතිය. වසර 25කට වැඩි කාලයක් තිස්සේ සිංහල සාහිත්‍යයට කාව්‍යකරණයට හිටිවන කිවිඳියක ලෙස සේවය කරන ශාස්ත්‍රපති ප්‍රේමාමුණ සිංහයන්ගේ ප්‍රථම කවි පොත. ඒ වගේම වර්තමාන පරම්පරාවේ සමාජ මාධ්‍යයන්හිදී ඉතාමත් මනවින් තම කවි හැකියාව පෙන්වන සංජිමා සුදේශනී රාජපක්ෂ කිවිදියගේ
ප්‍රථම කවි පොත. අද මේ තුනම එක පොකුරට අපි අතරපත් වෙනවා. දැන් ඒවා පිළිගන්වන්නටයි තියෙන්නේ. ඒ සියල්ල පිළිගන්වන්නේ පිළිගැනීමේ කතාවකින්. ඒ පිළිගැනීමේ කතාව පැවැත්වීම සඳහා එක පොකුරට පහන් දැල්වීමෙන් අනතුරුව අපි මහෙන් සූරිට ආරාධනා කරනවා. රස කවි වලින් දවසක අද ඔබ වන්න කවි කිවිඳුනේ සවසෙහි අද රැස්වන්න පින්බර හැඟුම් කවියට මුහු කර ගන්න මගේ පිළිගන්ම හදවත තුල සතපන්න ඊටමත් ලස්සන දවසක් ලස්සන හැන්දෑවක් බොහොම අර්ථවාන්විතව ගෙවින්නයි යන්නේ. ඉතින් අද දවස විශේෂයෙන්ම සාහිත්‍යයට අංකුර කවියන්ට බොහොම ලස්සන දවසක් වෙනවා. විශේෂයෙන්ම ලේඛන කලාවට අද පිවිසෙන කල්ගමුවේ ප්‍රේමා මුණසිංහ කිවිඳියත් සංජීමා සුදේශනී රාජපක්ෂ කිවිඳියගේත් අද පළමු කාව්‍ය ග්‍රන්ථය එළි දක්වන්නේ මගේ තුන්වෙනි පොත විදිහට තමයි මේ ග්‍රන්ථය එළි දැක්වෙන්නේ. ඉතින් මේ අවස්ථාව කරුණු කොටගෙන මෙම ස්ථානයට අපිට කරන ගෞරවයක් විදිහට ලංකාවේ කලාකත අස්වද්දන්න කරන ඔබගෙන් කරන ගෞරවයක් විදිහට ඔබේ වටිනා කාලය කැප කරමින් මෙම අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි පිළිගන්නවා. විශේෂයෙන්ම රත්නශ්‍රී විජේසිංහයන් ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි මහත්මයා ඇතුළු කොටගෙන මට මෙතන ඇත්තරම ඔබලගේ නම් වශයෙන් කියනවට වඩා මම බොහොම අගය කොට සලකනවා. මොකද ඕගොල්ලෝ හැමෝම අපිට තියෙන ආදරයට අපිව වටිනා අපේ තියෙන වටිනාකමට එහෙම නැත්නම් අපේ තියෙන සම්බන්ධයේ තියෙන වටිනාකම හින්දා තමයි මේ වගේ ස්ථානයකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් නම් වශයෙන් කියනවට බොහොම හෘදයාංගම ඔබ සෑම දිනම මම පිළිගන්න මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා. ඒ වගේම බොහොම කෘතඥ වෙනවා මේ සාරාර්ථී දෙව්ලෝක දෙපයක් සහ රන්දෝලි කාව්‍ය ග්‍රන්ථ ත්‍රිත්වය එළි දැක්වීමේ මේ මහෝත්සවයට ඔබගේ සහභාගී වීම ගැන බොහොම ස්තුතියි. ස්තුතියි මහෙන්. දැන් ඒ කෘති පිළිගන්වන්නට අපි කිවිදියන් දෙදෙනාටත් කවියාටත් ඉස්සරහට එන්නට කියලා ආරාධනා කරනවා. දෙව්ලෝක දෙපයක් ශාස්ත්‍රපති ප්‍රේමා මුණසිංහයන් විසින් මේජර් එම්.එස්. හේරත් ඇතුගල මැතිතුමන්ටත් කිවිපති සේන අම්බලන්ගොඩ මැතිතුන්ටත් පිළිගන්වන්නට සූදානමින් සිටිනවා. ඒත් එක්කම මහෙන් සූරි සාරාර්ථී මේ කවි පොත ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහත්මයාට පිළිගන්වන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ජැක්සන් ඇන්තනි ෂූරින්ටත් ඒත් එක්කම සංජිමා සුදේශ්නිගේ රන්දෝලි පිළිගන්වෙනවා. ලංකාවේ කවියට ඉතාමත්ම මාධ්‍ය තුල ඉතාමත්ම ලොකු උදව්වක් මාධ්‍ය තුල කවිය පිළිබඳව කතා නොකරන වර්තමානයේදී ඒ ගැන කතා කරන එකම මාධ්‍යවේදිනිය ඇය බවට පත්වෙමින් සිටින වසන්ති නානායක්කාර ප්‍රවීණ මාධ්‍යවේදිනියටත් ජැක්සන් ඇන්තනි ගුරුතුමන්ටත් සංජිමා මේ පොත පිළිගන්නන්නට සූදානමින් සිටිනවා. අපි ආරයුම් කරනවා. ඒත් එක්කම මේ තිදෙනාම මේ ප්‍රකාශිකාවට පොත පිළිගන්නන්නට සූදානමින් සිටිනවා. අපි කවි කරුණාරත්න මහත්මියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරියට පැමිණෙන්නට කියලා. ඒ බොහොම කැමැත්තෙන් ඉන්න පිටිපස්සට වෙලා තම නම කියවයි දැන් නම කියාවි. ඔය කවි පොත් තුන රසගුලාවක් වේවි. ඔය කවි පොත් තුනෙන් ඔය කවි පොත් තුන කියවා රස විඳින සඳසට හිත ඇති
මේ සාහිත්‍යකරණයට ලැබි හැමදෙනාම ඉන් ප්‍රමෝදයටපත් වේවි. ඒ විතරක් නෙමෙයි අනාගතයට මේ දක්ෂයින් තිදෙනාගේ නිර්මාණ ඉතිහාසගත වන නිර්මාණ බවට පත්වේවි කියන ආශිර්වාදයේ විශ්වාසය ප්‍රාර්ථනාව තමයි මේ අද මේ උත්සවයට ආශිර්වාද කරන්නට පැමිණ සිටින ප්‍රවීණයින්ගේ සිත්වල තියෙන්නේ කියලා අපිට විශ්වාසයි. මේ කෘතීන් වලට පෙරවදන සපයා ඇති පසුවදන් සපයා ඇති මේ ප්‍රවීණයින් ලියා ඇති දේවල් කියවද්දී අපිට එහෙම හිතෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ කවිය කියන්නේ දෙවියන් විසින් සාදන ලද දෙයක් කියලා. අපිට හිතෙනවා දෙවියන්ව සාදන්නේ මිනිස්සු. ඒ නිසා මේ මිනිසුන්ගේ කවිය ඔබ අතට පත්වන්නේ මනුෂ්‍යයන් විසින් නිර්මිත දෙවියන් විසින් සාදන ලද කවි. හොඳයි. අපි මම හිතන්නේ කෘති පිළිගන්ම අවසන්. ස්තුතියි පිළිගැන් වූ ඔබට ප්‍රධාන දේශනය පාත්වන්නටයි දැන් තිබෙන්නේ. මම හිතන්නේ ඔබ කවුරු ප්‍රධාන දේශන කීපයක්ම තිබෙනවා. ප්‍රධාන දේශන දෙකක් පෙරටු කොටගෙන මේ කෙටි උත්සව සභාවේ දේශන 3-4ක් තිබෙනවා. ඒත් එක්කම හරි අපූරු කවි හිටිවන කාව්‍ය අංග කිහිපයක් තිබෙනවා. අද දවස මේ පැයක දෙකක කාලය රසවත් කරන්නට මේ කවි කිවිදියන් පුලපුලා බලාගෙන සිටිනවා. ඒ සියල්ලටම මැත්තෙන් කවිය ගැන සාහිත්‍ය ගැන අපිට වත්මනේහි අහන්නට ඉන්නවා නම් අපි දිව යන ප්‍රවීණයාට අපි මුලින්ම ආරයුම් කරමු. ප්‍රධාන දේශන අතරින් පළමු දේශනය ආචාර්ය කිවියර රත්නශ්‍රී විජේසිංහ මහත්මයාට බොහොම ගෞරවපූර්ණ සර්ව ආරාධනා කරනවා. ජැක්සන් ඇන්තනි කලාකරුවා ප්‍රධාන කොට ඇති ආරාධිත සියලු කලාකරුවනි, අද මේ ග්‍රන්ථ ත්‍රිත්වයක් එළි දක්වන කිවිඳියන් දෙපළ සහ කවියානනි, ආරාධිත සියලු කවි කිවිඳියනි, මාධ්‍යවේදීනි, හැමදෙනාගේම අවසරයි. හැමදෙනාටම අර්ථවත් මිහිරි හැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා. මේ ළඟදී මාධ්‍ය ඔස්සේ මම දැනගත් ප්‍රවෘත්තියක් තමයි විකල්ප දේශපාලන ධාරාවක ඉන්න එක්තරා නායකයෙක් කියනවා අපි පන්සල් යන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. නමුත් අපි පන්සල් යනවා. අනිත් දේශපාලඥයෝ වගේම අපි පන්සල් යනවා. හැබැයි අපි පන්සල් යන්නේ ටීවී කැමරා අරගෙන නෙමෙයි කියලා. ඒ නිසා හුඟ දෙනෙක් දන්නේ නැහැ අපි පන්සල් යන බව කියලා. අද හුඟක් කවි ලියන අයටත් වෙලා තියෙන්නේ ඒකයි. ඒගොල්ලෝ කවිය නිරන්තර වැඩබිමක් කරගෙන අත්‍යන්තයෙන්ම අභ්‍යාස ක්‍රමෙන් කවි ලියනවා. විවිධ මාධ්‍ය ඔස්සේ එළි දක්වනවා. නමුත් හුඟ දෙනෙක් මේ අය පිළිබඳව දන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. කවි ගැන කතා කරන අයගේ මොකක් හරි අඩුපාඩුවක් ඉස්සරයි මම හිතන්නේ. කොහොම හරි මේ අය දිගින් දිගටම කාව්‍ය කරණයේ යෙදෙනවා, ඕන අභ්‍යාස කරනවා. මේ අද එළි දක්වන කාව්‍ය සංග්‍රහ තුනම එක්තරා විශේෂ හේතුවක් නිසා එක්බඳු වෙනවා. ඒ තමයි සියල්ල සම්මත සහ විවිධ ආකෘති දරන ඡන්දසට අනුගතව ලියවුණු රචනා, ලියවුණු නිර්මාණ වීම නිසා. මේ අතරින් මම කල්පනා කළා මම මගේ කතාව දිග කතාවක් මම සූදානම් වෙලා ආවේ. නමුත් ඒක මෙතෙන් ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒක අහන් ඉන්නේ හුත් නැහැ. මොකද පහුගිය දවසක ওই වගේ උත්සවයකදී මම තරමක් ශාස්ත්‍රීය කතාවක් කවිය ගැන කරාට පස්සේ අලුත් කවියෙක් ඇවිල්ලා කතාවක් කළා. ඔව් ප්‍රකට කවියෙක්. ඔව් කියනවා. ඔව් උපමා කතාවක් කිව්වේ. ඒක වෙද මහත්තයෙක් හිටියා. තාම හොඳ ශල්‍ය වෛද්‍ය කරනවා. ගෙඩි වෙදකමට හරි දක්ෂයි.
හැබැයි ਉਹ වෛද්‍ය ශාස්ත්‍රය හදාරපු කෙනෙක් නෙමෙයි කියලා. හොඳ අත්ගුණයක් තියෙනවා කියලා. ඉතින් අනිත් වෙද මහතුරු එකතුල මෙයාට වෙදකම ඉගෙනුවා, ශාස්ත්‍රය ඉගෙනුවා. ඊට පස්සේ මෙයාට සත්කම් කරගන්න බැරි වුණයි අත වෙවුලන්න ගත්තයි කියලා. ඒ නිසා මම මේ වැඩිපුර ශාස්ත්‍රීය කරුණු කතා කරන එකට කවුරුත් කැමති වෙන එකක් නෑ. නමුත් අත්‍යවශ්‍යම කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ ටික මම කියනවා. ඒ නිසා මට අවසර දෙන්න මගේ කතාවේ මුල් කොටස ඡන්දස පිළිබඳව මගේ අදහස ඔබට කියන්න යම් පමණකට ශාස්ත්‍රීය සරලව. දෙවනුව මේ කවි කිවිඳියන් තුන්දෙනාගේ නිර්මාණ පිළිබඳව යමක් පළ කරන්න. මම කිව්වා මේ කවි පොත් තුනම එකට එක්බඳු කවි පොත් තුනක් වෙනවා කියලා යම් හේතුවක් නිසා. ඒ තමයි ඡන්දස. ඡන්දස කියන්නේ මොකක්ද? අපි ඡන්දස ගැන ගෙන තියෙන පිංගලාචාර්යයන්ගේ ඡන්දස ශාස්ත්‍රයේ කෘතිය තමයි ප්‍රධාන කෘතිය. නැත්නම් වෘත්ත රත්නාකරය. ওই පොත් දෙක තමයි අපිට තියෙන්නේ. ඡන්දස ශාස්ත්‍රයේ හැටියට පිංගලාචාර්යයන් කියනවා අක්ෂර නියමෝ ඡන්දං කියලා. අක්ෂර නියම කිරීමයි ඡන්දස. අක්ෂර කියන්නේ මොනවද? ලඝු සහ ගුරු ආදී වශයෙන් අක්ෂර. ඒ අනුව තමයි ඡන්දස බිහි වෙන්නේ. ඡන්දස පිහිටෙන්නේ ගණනම් ඡන්දස, සෙලනම් ඡන්දස, උතුනම් ඡන්දස ආදී වශයෙන් ඡන්දස් රාශියක් තියෙනවා. ඡන්දසේ අවයව තමයි විරිත් කියන්නේ. වෘත්තේ විරිත. අපේ සිංහල කවියට අවුරුදු 2400ක විතර ඉතිහාසයක් තියෙනවා. අපි දැනට දන්න පරිදි. ඒක ලෝක සාහිත්‍යයේ ඕනෑම කාව්‍ය උරුමයක් එකට තියන්න පුළුවන් තරමේ දිග ඉතිහාසයක්. එහෙම කාව්‍ය සංස්කෘතියක් තියෙන රටවල් තියෙන බොහොම ටිකයි. අපේ මුල්ම කවි අපට හම් වෙන්නේ අපේ අභිලේඛනවල, ශිලාලේඛනවල. තිස්සමහාරාම, කොස්සෝවකන්ද, කිරින්ද, සිල්ලිපිවල. අපේ කවිවල මුල්ම ආකෘතිය තමයි ගී ආකෘතිය. ගී ආකෘතිය, දෙවැන්න සිව්පද, තුන්වැන්න සැහැලි, හතරවැන්න සිලෝ. ඔය ආකෘති හතර තමයි ඡන්දස් හැටියට අපි පාවිච්චි කරන ආකෘති හතර. ක්‍රිස්තු පූර්ව දෙවැනි තුන්වෙනි සියවස් වලට අයත් වන කොස්සෝවකන්ද සෙල්ලිපිය. ගිරි ලිපියක් ඇත්තටම. ඒක ශිලාලේඛන සංග්‍රහයේ 36 වෙනි වෙළුමේ සඳහන් වෙනවා. මහරජ ගමනී අබයහ දෙවන පියස රමණී බරිය මිලකතිස විහාර කරිතේ කතිය. ඒක තමයි කොස්සෝවකන්ද ගිරි ලිපියේ තියෙන කවිය. පළවෙනි ගීතය අපේ. ඒක යාගිය කියන විරිතෙන් ලියවිලා තියෙන්නේ මාත්‍රා 9 11 11 11 කියලා විශ්ව පාද ඇති මාත්‍රා බෙදෙන ගී විරිතක්, යාගී විරිත. ඒක කියන්නේ දෙවියන්ට පිය වූ ගාමිණී අබේ මහරජුගේ රමණීය බිරිය වන කතිය විසින් මිලකතිස්ස විහාරය කෙරුවයි කියලා. මේ කතිය කියන්නේ දුටුගැමුණු රජුගේ බිසව හැටියටයි සැලකෙන්නේ. මෙතන ඕවා කියන්නත් බයයි ජැක්සන් ඇන්තනි මහත්මයා ඉන්න නිසා පොඩ්ඩක් වැරදුනොත් මං ඉවරයි. කොස්සෝවකන්ද කියන්නේ මේ කතියාව කියන ගම කිට්ටුව තියෙන කටියාව කියලා දැන් පාවිච්චි වෙන නම ගමට විහාරමා දෙවියත් එක්ක කති බිසව තමයි මේ විහාරය මිලකතිස්ස රහතන් වහන්සේට පූජා කරන්නේ හදවලා. ඒක තමයි මේ පළවෙනි ගීතය අපේ. ඊට පස්සේ මේ ගීවිරිතෙන් රචනා වුණු නිර්මාණ රාශියක්ම අපිට 5 වෙනි සහ 9 වෙනි සියවස් අතර සීගිරි කැටව තවරියවට මුණ ගැහෙනවා. ඒ අතරේ මම මතක් කරන්න කැමති වෙනවා මෙතන කාන්තාවන් දෙන්නේ කිවිඳියන් දෙන්නේගේ කෘති එලි දක්වන නිසා ඔවුන්ට ගෞරවයක් හැටියට ඒ සීගිරි ගී අතරේ තියෙනවා කාන්තාවන් විසින් කාන්තාවන්ට ගැයූ ගීයයි කියලා එක ගීත දෙකක් තියෙනවා. මේ කිවිඳියන්ගේ අපේ ලංකාවේ ඉච්ච ලොකු කිවිඳිය පරම්පරාවක් අපිට හිටියේ නෑ. අපි හිතනවා අක්බෝ රජුගේ කාලේ ඉඳපු 12 මහා කවීන් අතර ඉඳපු දලබිසෝ කියන්නේ කිවිඳියක් කියලා. අනුමානයක් විතරයි ඒක. අපිට සාක්ෂි නෑ කියන්නේ.
හැබැයි සීගිරි ගිය අතර ඉන්නවා කාන්තාවන් දෙන්නෙක්. එකක් තමයි එක ගීයක කියනවා පෙර නොපරජ ගියොද ඇසින් මෙදුට් සම්දෙතා කිම ගමන මිහිතල බැස ගොස් තම අබොදිනාගෙම. ඒ කියන්නේ සීගිරි බලන්න ගියව චිත්‍ර බලන කාන්තාවක් කියනවා කියලා ලියනවා මේක. පෙර නොපරජ ගියොද මේක කියන්නේ මේ සෙබලෙකුට උපහාසයෙන් කියව කියලා තමයි පරණිතන මහත්තයා අර්ථකථනය කරන්නේ. පෙර නොපරජ ගියොද කලින් ඌ පෙරදිලා ගියේ නෑ. අපෝ ජයග්‍රාහී හැමදාම හිටියේ. ඇසින් මෙදුට් සම්දිතා මේ චිත්‍ර දැක්කට පස්සේ ඇහැට දැක්කට පස්සේ කිම ගමන මිහිතල බැස පොළොවේ පාය ගහලා යන්න සිද්ධ වෙලා තියෙනවා. ගොස් තම අබු දිනාගෙන මේ අපි දිනා ගන්න බැරුව ගෙදර ගිහිල්ලා අඹෝ දිනාගෙන මොකටද? මේක හරි සෝපහාසී කවියක්. ඒකම කාන්තාවන්ගේ විමුක්තිවාදී කල්පනාවකුත් තියෙනවා මේ කවිය අතරේ. සීගිරි කාන්තාවෝ කියනවා මේ අයට කළ සිව් තැතෙනගී ගොනෙන ආසිහිගිරි මුත්කී නොකිසි අසකුළු අපට දුන්න අභයෝයි. මේකෙන් ගොනෙන ආසිහිගිරි කියලා කියන්නේ සීගිරියාවෙන් බව ගොන්නුනි කියලා කියන්නේ. ගොනෙන ආසිහිගිරි. සීගිරි කවිය අතර ඔය වගේ හරි අපූර්ව ඉදුම් තියෙනවා. සිවට සිවයි කියලා තියෙනවා. hina වුණාට hina වුණා. ගුරුකු සමවි බෝරුවෙක් වගේ වුණා. ගොනෙන ආසිහිගිරි සීගිරියාවෙන් බව ගොන්නුනි කියලා කියන්නේ. කලසියු තැපෙන ගීම් බල හතර ආකාරයකින් අපි ගැන කවි හදලා කිව්වා. හැබැයි මුත්කී නොකිසි අසකුළු අපට දුන්න අබුයි. නමුත් අමුඩු ගානේ අපට අසකුළු කියන්නේ පාන වර්ග බොන જાති. එහෙම දෙයක්වත් අපට දුන්නේ නැහැ. ඒක හරිය කාන්තාව විමුක්තිවාදී කල්පනාවක්. කාන්තාව ගැන වර්ණනා කරනවා විතරයි. ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතා කෑම බීම ගැනවත් හොයන්නේ නැහැ කියලා මේ චෝදනාවක් කරා. ඔය ඇරෙන්න කාන්තාවන් අපට මුණ ගැහෙන්නේ ඊට පස්සේ හුඟක් කල් ගිහිල්ලා ගජමන් ඕන දක්වා ඉන්න වෙනවා. කවි ලියන කාන්තාවන් අපට හම්බෙන්නේ නැහැ. ඔය ගීවිරිතෙන් තව එක කවියක් විතරක් මතක් කරන්නම්. ඒක තමයි දඹදිව යුගයේ කෞසලමිනි මහා කාව්‍යයේ යා ගීවිරිතෙන් ලියපු කවිය. ගීයක් ඒක. රජ පැමිණි බෝසත් සත් රජුනිඩි මැඩවිසි විසී තමා කර කලක් දස රජ දම්නේ. ඒ කියන්නේ ඒක සම්දෂ්ට යමකයක් ඇත්තටම. සම්ශමක කියලා කියන්නේ එක වචනය තේරුම් දෙකකින් පාවිච්චි කරනවා දෙපළක. රජ පැමිණි බෝසත් කියලා ඉවර කරනවා. බෝසත් කියන්නේ බෝසත්වීන්. පටන් ගන්නවා සත් කියලා. සත් රජුනිඩි මැඩවිසි. රජරු 7 දෙනෙක්ගේ එළිය මර්ධනය කළා වාසය කළා. විසී කියලා කියන වාසය කළා. ආයි තුන්වෙනි පදේ පටන් ගන්න විසී කියලා. විසී තමා කර කලක්. වසගේට වශ්‍ය භාවයටගෙන කලක් කියන්නේ කාන්තාවක්. කලක් කියලා ඊළඟ පදේ පටන් ගන්නවා කලක් දසර කාලයක් දසරේ ධර්මයෙන් රජ කළා කියලා කියන්නේ. මම හිතන්නේ ගීවිරිත පිළිබඳ ওই කරුණු දෙක ඇති කියලා. ගීවිරිතවල පාද 20යි සමාන නැහැ. සිව්පදවල වගේ පද 4ක් තියෙනවා. යාගී, දුවඟගේ, යොන්මත්වලගේ, බමරගේ, කාරිකාගේ, තොහොල්ගේ ආදී වශයෙන් ගීවිරිත රාශියක් තියෙනවා. දෙවන ආකෘතිය තමයි සිංහල කවිය අපට හම් වෙන සිව්පද. සිව්පද සීගිරි කවිය අතරක් තියෙනවා. නමුත් වඩාත් ප්‍රකට වෙන්න පටන් ගන්න ගම්පොළ යුගයෙන් පස්සේ. මයුර තිසර සන්දේශ වලින් පස්සේ. ඒවයි ඔබ දන්නවා මාත්‍රා 2 ඉඳලා මාත්‍රා 64 දක්වාම දික් වෙන සිව්පද තියෙනවා. දැන් මාත්‍රා 3 කවියක් ගත්තොත් දාවිත්, ඒවිත්, කාවිත්, බෝවිත්, දාවිත්, රෝසට, තෑගිත්, දේවිත්. මාත්‍රා 3යි. ඒවා ඒ සිව්පද. සිව්පද කවි වඩාත්ම ජනප්‍රියම වෘත්තය තමයි දෙසෙන් අටෙන් යති අටලොස් මතින් බැඳුනේ දේව සමුදුරු ගොස් කියන සමුදුරු ගොස් ආකෘතිය. මාත්‍රා 18යි විරිත. ඉන් පස්සේ තියෙනවා සැහැලි කියන ආකෘතිය.
සැහැලි. නමුත් අද ඡන්දස් ගැන කතා කරන හුඟ දෙනෙක් මේ වෙනත් ආකෘති අමතක කරලා තියෙන. ඒවත් ඡන්දස්. ඒවත් ඡන්දසක් තියෙනවා. සිව්පදේ විතරක් නෙමෙයි ඡන්දස් කියන්නේ. සැහැලි ආකෘතිය පටන් ගන්න අපේ දඹදිව යුගයේ ඉඳලා දඹදිව අස්න, කුවේණී අස්න, දලදා සිරිත, ගණදෙවිය හැල්ල, දොරකඩ අස්න ඔය අස්න කාව්‍ය ඔක්කොම සැහැලි විරිත් වලින් රචනා වෙන්නේ. ඒකේ වඩාත්ම ජනප්‍රිය වෙන්නේ ආකෘතිය තමයි වෘත්තගාන්ධි කියන එක. වෘත්තගාන්ධි. වෘත්තගාන්ධි කියන්නේ විරිතක සුවඳ තියෙනවා. විරිතක්ම නෙමෙයි ඒක. දැන් ගණදෙවිය හැල්ලේ ආයුබෝ වනසිතා, ඉස්රු වරමෙන් යුතා, උමාගන දරණිතා, ඉස්රුව බිසෝවිතා. ආයුබෝ කියවහම මාත්‍රා 5ක් තියෙනවා. වනසිතා කියවහම තවත් 5ක් තියෙනවා. මාත්‍රා 10ක් තියෙනවා ඒක පිළිගන්න. දැන් මේ විරිත ආශ්‍රයෙන් තමයි ගුණදාස සමරසේකර කවියා තමන්ගේ මුල් කාලීන රචනා සියල්ල ලියලා තියෙන්නේ. දැන් කවුරු හරි වරදවා තේරුම් ගන්න ඉන්නොත් ගුණදාස සමරසේකර කියන්නේ නිසිදස් කවියෙක් කියලා. ගුණදාස සමරසේකර කවදාකවත් නිසිදස් ලියලා නැහැ. 955 එළි දක්වන භාව ගීත උයනක හිඳිලූක වගේ පොත්වල මේ විදිහට හරි ජනප්‍රියයි. ඔහු තමයි මේක අඳුනලා දුන්නේ. අද කවින් වාක් පාවිච්චි කරන විරිතක් ඒක. උදාහරණ බලන්න රබර් ගස් වල මුදුන් මහ කිතුලේ හේඩාව අඬාගෙන ඇද වැටෙන 12 උණ පඳුර තාත්තගේ සොහොන් කොට වසාගෙන එන අඳුර ගලා එන විලාසයේ මහිත බියවන සුළුය. මේ වෘත්තගාන්ධි මාත්‍රා 10 මාත්‍රා 20 දක්වා දෙක් කරනවා ඒක. මිනිස් කට හඬින්තොර ඈත කඳු හෙල්ලසල මහවනයේ අරක්ගත් තිබේ භූමියක්. ඒක සැහැලි විරිතක් ජනප්‍රිය වෙච්ච. ওই සැහැලි විරිත් අතරේ හරි අපූර්ව හොයා ගැනීමක් කරගන්න පුළුවන් ඔබට. ඔබ සුළු කලිඟු දාවත කියවුවොත් ගුරුල් ගෝමීන්ගේ පොළොන්නරු යුගයට අයිති වෙන ආකෘති 3ක් තියෙනවා මුක්තක, චූර්ණක සහ උත්කලිකා ප්‍රාය කියලා. මේවා නූතන කවින් පාවිච්චි කරන නමුත් ඔවුන් නොදැන පාවිච්චි කරන්නේ. සමහර දැනගෙනත් පාවිච්චි කරනවා ඇති. දැන් මුක්තක කියන එකට උදාහරණයක් බලන්න. හමන සුළඟ, කිමිතිත් අකුරු, විහිදුනා පළු, ගජනා වමර, කුරුණා මොනර. ඒක මුක්තක. චූර්ණක කියන්නේ වලාන මේ මම ඔක්කොම කියන්නේ සුළු කලින් දාවතෙන්. වලානල හා සමග මේඩුරු නල මිමීය, වැසි දහර හා සමග කඳුළු දහරා වැගින, දිගත් දිවගත් මත් බලා පෙරද කිරිවලාසි පැනින්. දැන් මේව පාවිච්චි කරලා තියෙනවා නූතන කවින්. ඇත්තයි බොස්, හොරකම් කරනවා මං, ගැට කපනවා, කැමැත්තකින් කරන දෙයක් නෙමෙයි ඒක. සේකරගේ ප්‍රබුද්ධ. මේක ඇත්තටම කියන්න ඕනේ මේක ගද්‍ය ආකෘතියක් නිසා පද්‍ය ආකෘතියක් නෙමෙයි. නමුත් පද්‍යයට ඇවිල්ලා තියෙනවා පස්සේ කාලේ. තුන්වන ආකෘතිය තමයි සිංහල කවියේ තුන්වන ඡන්දස තමයි සිලෝ විරිත් කියන ඒවා. සිලෝ කියන්නේ ශ්ලෝක වෘත්ත කියන එක. සංස්කෘත විරිත් ආශ්‍රයෙන් අපි හදාගත්ත විරිත්. ඒවයි නම් ටික මම කියන්නම්. මාළනීය විරිත, මාළනී කියන්නේ විශාල මල් ගහක මල් පිපිල් එළදෙන ආකාරය තමයි මාළනීය විරිතෙන් ධ්වනිත වෙන්නේ. වසන්ත තිලක, වසන්ත කාලයේ තිලකයක් බඳු කියන එක. ශාරදූල වික්‍රීඩිත. ශාරදූල කියන්නේ කොටි පැට, කොටි නැත්නම් ව්‍යාග්‍රය. ඒගොල්ලෝ පුංචි කාලේ සෙල්ලම් කරන විදියට තියෙන මේක. ශාරදූල වික්‍රීඩිත. බලල් පැටව සෙල්ලම් කරන්නේ අන්න ඒ වගේ. ඒ තාලයේ තියෙන්නේ. ද්‍රුත විලම්බිත දැන් කුමාරතුංගයන්ගේ පිය සම්බර කාව්‍ය පුරාම තියෙන ද්‍රුත විලම්බිත කියන සෙලෝ විරිත. මම උදාහරණයක් දෙයක් කියන්නම්. දැන් මාළනීය විරිත ඒගොල්ලෝ නම් කරන්නේ නනමය යුතේ මාළනී බහුගි ලෝකේ කියලා. නගන දෙකයි මගනයයි යගනය ආදී වශයෙන්. මීර පැන ධම්මරතන හාමුදුරුවෝ ලියනවානේ. හරිකමක සිතාබී මත් වෙලාරා අරක්කු නිරිවතනි කටත් දල්වා වැටිලා නිදද්දී බලු කළ අවදින්නෙක් පාදයක් උස්කිරීමෙන් සුළුදිය මුවතුල්හි වත් කිරිත්ම යෝන්ගේ. මීර පැන හාමුදුරුවන්ගේ. තව එකක් මං කැමතියි කියන්න. ශාරදූල වික්‍රීඩිත කියන විරිත.
ඒකේ සංස්කෘත කවිය කිව්වොත් ඔබට වඩා පැහැදිලි වෙයි. සංස්කෘත මේක මේ තාල ටික වෙලද තේරෙන්නේ. සමන් තාලට කියන්න උත්සාහ කරනවා. ජැක්සන්ට වගේ ලස්සනට තාලට කියන්න බෑ මට. ලක්ෂ්මී බිල්ව වනේ කදම්බ කුසුමේ කන්‍යාංගනා කුංජරේ දීපෝත්තුංග රතේ තුරංග ධවලේ චත්‍රේ ධජේ චාමරේ ශංකේ පද්ම වනේ නරේන්ද්‍ර භවනේ ස්වර්ණේ නදී ගෝකුලේ शौर्यं सत्यवचेषु लक्षण गृहे श्री विष्णु वक्षस्थले ඒකෙන් කියවෙන්නේ අතරම ශ්‍රියාකාන්තාව ඉන්නයි කියන තැන් ඔය කියන්නේ ලක්ෂ්මී බිල්ලවනේ බෙලිවනේ බෙලි ගහ ගෙදර ඉස්සරහ හදාගන්න ඒකයි ඔබ පිණිස කදම්බ කුසුමේ කදම්බ මල්වල කන්‍යාවන් කෙරෙහි කුංජරේ ඇතාගේ හස්ති කුංජරේ දීපෝතුංග රතේ තුරංග දවලේ සුදු අශ්වයන්ගේ චත්‍රේ ධජේ චාමරේ කොඩියේ කුඩේ චාමරේ ශංකේ හග්ගෙඩියේ පද්ම වනේ නිලුම් වනේ නරේන්ද්‍ර භවනේ රජමාලිගාවේ ස්වර්ණේ නදී රත්තරන් වල නදී තීරයේ ගෝකුලේ ගවපට්ටි මේ තැන්වල ශ්‍රීකාන්ත ඉන්න කියලා කියන්නේ. දැන් ඕකට ලියවිච්ච සිංහල සිලෝ වගයක් තියෙනවා මේ 930 ගණන් වල පැලෑනේ ශ්‍රී වජිරඥාන නායක හාමුදුරුවෝ වජිරාරාමෙදපු ලියනවා දස බලුකම් කියලා කවිපෙළක්. බලුකම් 10ක් ගැන කියනවා. පළවෙනි එක තමයි ඒ ශාරදුල වික්‍රීඩිස්. සීරද්දු පහරක් ලදොත් පසු හැරි එමගල් එව්වන් සොයත් බල්ලෝ නම් එමගල් සපා කනු මිසක් එව්වන් සොයන්නෝ නොවෙත් ඒ ලෙස්නෙන් අවුලක් දුකක් හදිසියේ පත්වෝ කෙනෙහි අයෙක් කුල්මත් වී දඟලත් කිසිත් නොවිමසා ඉක්මන් සටන්හි යෙදෙත්. ඒ කියන්නේ දැන් සිංහයෙකුට ගලකින් ගැහුවොත් සිංහයා බලන්නේ ගලාවේ කොහෙන්ද කියලා. බල්ලෝ නම් එම ගල් සපා කරනු මිසක් එව්වන් සොයන්නෝ නොවෙත්. බල කරන්නේ ගල හපා කරන එක. මිනිස්සුත් ඒ වගේ වැඩ කරනවා කියලා කියන්නේ. තව එකක් මම කියන්නම් එක බලුකමක්. යම් යම් දස්කමකින් ඉදින් කොහොමවත් බල්ලක් වෙත් පෑදිලා. මොකක් හරි දක්ෂකමක් දැකලා බල්ලක් ගැන පැහැදීමක් ඇති කරගෙන සිව්පාවුන් එක්සත් වෙමින් රජයේදී වැන්දත් පිදුවත් බැතින්. ඔක්කොම බල්ලෝ එකතු වෙලා කතා කරගන්නවා මෙයා රජෙක් කරගමු අපි කියලා. එයා රාජ්‍ය අතිරපත් කරනවා. දැක්කොත් හම් වහනක් නොකා සිටීද ඌ දැන් මන් රජෙක් මේ සිතා. සිරප්පුවක් දැක්කොත් නොකා ඉන්නේ රජෙක් වුණත් බලලා. කාගෙත් මුල් බලුකම් අලුත් රජකමින් නිර්ණී පෙනෙන්නෙත් මෙසේ. ඒකත් වජිරජාන හමුදුරන්ගෙමයි. සිලෝවිරත අපි ඉවර කරනවා. ওই ටික ඇද්දි මම ඊළඟට කැමති වෙනවා මේ මෙතන මේ තුන් දෙනාගේ මේ කවින් තිදෙනාගෙන් වඩා ජ්‍යෙෂ්ඨයි කියලා මම විශ්වාස කරන. නමුත් පළවෙනි කෘතිය ග්‍රන්ථකරණයේ ලිදක්වන ප්‍රේම මුණසිංහ කිවිඳියගේ පොත ගැන යමක් කියන්න. ගොඩක් දේවල් කියන්නේ ප්‍රේම. කවියක් දෙකක් මට මගේ හිතගත් කවියක් දෙකක් මම මතක් කරලා දෙන්නම්. ඇය හිතවන කවිය දීර්ඝ කාලීනව අභ්‍යාස කිරීම නිසා ඒ වඩාත්ම ශබ්දාලංකාර කෙරෙහි ලැබි වෙන කිවිඳියක්. ඒක වළක්වන්න අමාරුයි. ඇය මේ දෙව්ලෝක දෙපැයක් කියන මේ ග්‍රන්ථ නාමයට තුඩු දෙන කවි පෙළේ ඇය කියන්නේ ඇත්තටම හිමිහිට උස් පහත් වන රන් තිසර පටත් දුටු විට ගුත්තලේ දෙවගන පිරිස නටත් හත්තට වතාවක් බැලුවෙමි සතර වටත් ඇත්තට දෙව්ලොවම සිහිවේ නිතර මටත්. ඒ තාම මේ ශබ්දාලංකාර හසුරු වුණා බොහොම බුහුටි ආකාරයට ශබ්දාලංකාර හික්මව ගන්නවා කීකරු කර ගන්නවා. ඒකේ දක්ෂකම තියෙනවා.
බෝපත් සිලිසිලිය හදවත පිරිමැද්ද සෑමලු පිවිතුරුය සුදු පැහැ පරිසුද්ද. කෝරන් විමන් කවුසිත් මංජරි විද්ද. පෝදින මෙවුනාවේ දෙව්ලෝ සිරි නැද්ද. ඇය කියන දෙව්ලෝකේ තමයි මහ මෙවුනාව. ඒ දෙපැහැක් ගැනයි මේ කියන්නේ. මේ ඡන්දස වෙනස් කරගන්නවා මේ විදිහට දඟකාරකම් ඇයිද මෙතරම් කියලා. 54 වෙනි පිටුවේ මේ කෘතියේ වීර ගහමුල පිඟන් කටු දෙක හොර ඇහින් බල රවා කීර කුටුවේ මායිමෙන් පැන දඹල වෙලයයි ඉතිනවා. දඹල වල යති කියලා තියෙන්නේ. ඒක හදන්න ඕනේ. දඹල වල යයි ඉතිනවා. පීරා ඉරිඟු වරලස දම්පැහේ තුඩ රසකවා මීර කැටිකොට ගීතවත් වෙති පළ ගැටිව අඳුර හිපවා. රණකෙනිසේම රන්වන් ඉරිඟු එමිනවද කියන එක මට මතක් වුණා ප්‍රේම මේක කියවනකොට. පීරා ඉරිඟු වරලස දම්පැහේ තුඩ රසකවා. ඒකම ඇය හිර ගිහින් කියලා කවියක් ලියනවා. ඒක මට මතක් කළේ රංචගොල්ලා මේ කවි ඒ ආර නෙමෙයි. නමුත් ඒ අත්දැකීම. රංචගොල්ලා මේ කියනවානේ මෙහෙරු රටේ රංචා ගොඩ ඉපදීලා රූණු රටට මා දීලා ඉලව්වේ කාට පොතු කකා කටහම යන්න අය හැම දෙවියනේ මගේ වාහේ රකෝ කියලා. මුද රංචගොල්ලා මෙයන්ට ඇය හිටියේ රූණු රටට දීගිකාවට පස්සේ ඇයට බුලත් ඉරක් කන්නවත් විදියක් නැහැ. කහට පොතු කන්න වෙන්නේ ඒකට. කහට පොතු අපාප ඉන්නේ. ඒ නිසා ඇගේ විරෝධය පළ කරන්නේ අය. හිර ගිහින් මේ හිරේ ගිහපු එක්කෙනා කියන්නේ මෙහෙමයි. ඉනවට පටලන රෙදි කච්චියවත් වලාකුලක මට එවනවද? සඳවට තරු දැක නොකියම රහසින් කුප්පි ලාම්පුව නිවනවද? මට මතකනේ ප්‍රේම ගීත ඉල්ල තියෙනවනේ. හඳ එළියෙන් බෑ මැණිකේ ලස්සන බලන්න පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න කියලා ප්‍රේම ගීත ලියන වෙලාවක මෙතන මේ මොනසයට ඇඳුම් පැළඳුම් අඩුයි රෙදි කච්චියක් වලාකුළක වන්න කියලා කියන්නේ. කොස්සට එළඹුටු තලතල නිතරම දෙමාපියන් සිහි කරන සඳ කෙස් ටික සුදු විය අඳුර එළිය දෙක වෙනසක් නොකරම ගෙපෙලියද. වරපට කැඩි පහරට එන විට බැඳන් හිටිය බෙර ගෙඩිය වැටේ කොරහට සෙනසුරු අපලේ පෙනිලා රාහු ගෙලි මගේ පලිඟු කැටේ. මේ අලංකාරෝක්ති සහ කාව්‍යෝක්ති අපූර්වට හසුරුව ගන්නවා. මම කනගාටු වෙනවා ප්‍රේමමුණසිංහ මෙච්චර කල් මේ ලිඛිත අභ්‍යාස වලට එළඹෙන්න පරක්කු වීම ගැන ප්‍රමාද වීම ගැන. ඇයට සුවපතලා මම කැමති ඊළඟ අදියරට යන්න. මොකද මේ කවි මේවා ලියලා තියෙන්නේ ඇත්තටම තාරට කියන්නේ. මොකද එහෙම සම්ප්‍රදායක අපිට තියෙනවා. ඔබට මගේ මේ පෞද්ගලික අත්දැකීමක් කියනවා මේක මේ කවිවරුවකට ගණන් එපා. 2008 අවුරුද්දේ කියුබාවේ තිබුණා World Poetry Festival කියලා එකක්. ලෝක කවි සමළුව කියලා රටවල් 76ක් කවීන් හිටියා. මාත් ගියා ඒකට. මම මගේ කවිවල ඉංග්‍රීසි පරිවර්තන 8ක් විතර අරන් ගියා. පළවෙනි සැසියේදීම මට කවියක් කියන්න කිව්වා. මම අර ඉංග්‍රීසි පරිවර්තනය කිව්වා. අනේ කිසිම ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. කවුරුවත් ගණන් ගත්තේ නැහැ. මම බැලුවා ඇයි කියලා ඉතින්. හැබැයි එක හේතුවක් තමයි එතන හිටිය රටවල් 73කම ස්පාඤ්ඤ භාෂාව කතා කරන අය. ඉංග්‍රීසි කතා කරන අය 3 දෙනයි හිටියේ. ඒක වෙන්නේ නැති කියලා මම කල්පනා කළා. මම කිව්වා මට ඕන මගේ භාෂාවෙන් මේ කියන්න. සිංහල කවි දෙක මම කිව්වා. ඒගොල්ලෝ මට ආයෙ කියන්න කිව්වා ඒක. මම 3 පාරක් කිව්වා. ඊට පස්සේ යන තැන්වල මට කියලා කවි කියවන්න පටන් ගත්තා. සමහරවිට මට කවි නැතුව මම යසෝදරාවතේ කවිත් කිව්වා සමහර තැන්වල. මොකද ඒගොල්ලෝ රෙසිටේෂන් කියලා කියන්නේ රිසයිට් කරනවා කියලා කියන්නේ ඒක ගායනෙම නෙමෙයි. මේ එහෙම කවි කියවන සම්ප්‍රදායක් ලතින් ඇමරිකානු සහ සෝවියට් රටවල තියෙනවා. ඒගොල්ලෝ හරි කැමතියි. මට මතකයි ඉක්වදෝරෙන් ආපු කවියෙක් මට පෙන්නනවා ඒ කවි කියවනකොට ස්පාඤ්ඤ භාෂාවෙන් මෙහෙම අතේ ඇඟිලි රෝම හර්ෂ වෙන විදිය මේ බලන්න කියලා. ඒ මිනිස්සු එහෙම කවි කියන සම්ප්‍රදායක් තියෙනවා. දැන් මම ඉතින් ওই හිටියවන කවි වලට එහෙම මම එච්චර කැමති නෑ. මම යන්නේ මට අපේ සමහර ජ්‍යෙෂ්ඨ කවින් චෝදනා කරනවා රත්නශ්‍රී නම් මොකද හැම මගුලටම යනවා හැම සමුපකාර සමිතියටම යනවායි කියලා එයා. ඒ වලට මම යනවා.
පෙරවදලා කියන්නේ කොච්චර අමාරුකම් තිබුණත් ඒකත් කරලා දෙනවා. මේ කාන්තා කවි භූමිකාවේ දෙවැනි අදියර මම තෝරගත්තේ කමක් නැහැ මහෙන් සූරි මීට වඩා ජේෂ්ඨයි කවිත්වයෙන් බලනකොට මේ සංජීමාවේ කවියක් දෙකක්. සංජීමාවේ ව්‍යක්තව මේ සම්ප්‍රදාය දෙකම මං හිතන්නේ හසුරු වුණා කියලා. ඒක නිදහස් සම්ප්‍රදායත් ඇයට හුරුයි. බලන්න ඒ රන්දෝලි කියන මේ ග්‍රන්ථ නාමයට පදනම් වෙච්ච කවියයි කියන විදිය හිමිකම් නොමැත රන්දෝලට නිරුද්ධ කුඹුරුණු ලැබීමද සසරෙහි පුරුද්ද රජවාසලෙන් ඇයි මේ හැටි විරුද්ධ සනහස් තිලකයට මගේ කුස බරක්ද මේ හැම කඳුළු දෙයියම් පානුඹ ළඟමයි සේහත මගේ හදවත පත්ලේ පෙමමයි දීපල කිසිත් අවැසිම නැ සෑම උරුමයි ලේ ධාතුවට කැපවුනි සෙන්කඩ ගලමයි. ඇය උඩරට රාජධානී අවසාන කලාපයේ චරිතවලට ඒ ආධ්‍යාත්මයට තට්ටු කරන්න උත්සාහ කරනවා. රජකුගේ නමට ඈදෙනට බියක්ද හෙට දින උපද්දන හීනේ කුමක්ද? එනමුදු හදේ ගැඹුරුම පෙම ගලක්ද යදමින් රන්දෝලි බැඳුනේ කවද්ද? රන්දෝලි කියන්නේ රජුරුවන්ගේ අගබිසවයි. අපේ අවසාන අගබිසව වෙන්කත රෙංගම්මාල් දේවිය. ඔබට මේ පිළිබඳව මම ආරාධනා කරන්න කැමැති සංසක්කාරී කියලා නවකතාවක් ලියවුණා මෑතක මනෝහරි ජයලත් කියලා. ඒගේ පළවෙනි නවකතාව සෙන්කඩගල රාජධානිය මූලාශ්‍ර කරගෙන ලියවිලා තියෙන්නේ. අපූර්ව පරිකල්පනයක් තියෙන මේ නවකතාවේ. මේ අත්දැකීම් පරිසරය තමයි ඇයි මේ සංජීමත් ස්පර්ශ කරන්නේ මේ කෘතියේදී. ඒකේ දෙවැනි කවිය මම තෝරගත්තේ මේ පතනි සලුව කියන එක. ඉසිමල් පියලි බිම අතුරා තබුණු මෙකී පතිදම් රදන් සෙනෙහස හදවතින් රැකී රැය නිදිවරන් මා තාමත් නුඹට නොකී පතිනගේ සලුව කෙදිනද ගලවන්න හැකි. මදනල හමන විට හිමිහිට පමාවකයි දිවිමං වැළපුණේ ඉන්පසු කොමාවකයි හිමියනි අයදුමක නිරතුරු සමාවකයි සඳ ගිලුණා නොවේ අදරෑ අමාවකයි සඳ ගිලුණා නොවේ අදරෑ අමාවකයි. මට මතක් වෙන කුමාරගම කවියක් තියෙනවා මදනල මිසක මෙහි වෙන කිසිවකු නැතද මගේ කෙහෙ අදින්නේ ඔබේ සිව්මැලි අතද ඔබට කැමති නම් දෙවි මගේ හදවතද ඇහැපී වෙන්නේ ඇයි උතරම් නිදි මතද කියලා. ඒවා හරි හෘදයාගම කවි. ඒ රීතිය ස්පර්ශ කරන්න සංජීවව දරන උත්සාහයට මම ප්‍රශංසා කරනවා ඇයට. ඇගේ තුන්වෙනි කවිය මම තෝරගන්න මේ අසෙනියමල් කියන එක 60 වෙනි පිටුවේ තියෙන්නේ. විඳ මගේ සුවඳ අඩ සඳ නරලත මැදම අපමණ හැඟුම් දිලිසෙන නිතඟක පිරුම නොයටුණු කඳුල එල්ලී කම්මුල ළඟම හදවත හඬන අද ඔබ මියදෙන තුරුම. මෙතනත් ඇය සමුද්‍රඝෝෂයේ විරිතේ තියෙන අපූර්වත්වය තමයි සමුද්‍රඝෝෂයෙන් පුළුවන් තාල ගානක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ තිස්ර ජාති තාල. තිස්ර ජාති කියන්නේ මාත්‍රා 3 කැටි. චතුරස්‍ර ජාති තාල මාත්‍රා 4 ඒවා. දැන් විදෙන ලෙලෙන නරු බල පුල් ලුකුළු රැඳී කියනකොට මාත් මේක හරියට අපූර්වට වෙනස් වෙනවා. නර්තනයට ගැලපෙන විදිහට විදෙන ලෙලෙන මාත්‍රා 3න් 3ට යන තිස්ර ජාතිය. ඒ වගේ සංජීමත් මේ තැන්වල අපූර්වට මේ සමුද්‍රඝෝෂය ඇතුලේ හැසිරෙන්න ඉඩකඩ හදා ගන්නවා. ඒක හරි හොඳ වැඩක්. හොඳ පරිශ්‍රණයක්. චිත්‍රයේ අයිතිකරු කියලා කවියක් තියෙනවා. ඒගේ 67 වෙනි පිටුවේ මම කැමති ඒකත් මතක් කරලා දෙන්න. ඇගේ කරගෙන මගේ සෙනෙහස මගේ වෙලා මට අහිමි වූ රජුනී සඳේ තනේට පුංචි තරුමල් දෙකක් මට උඹ වෙතින් ලැබුණි. ලස්සන චිත්‍රයක්. චිත්‍රයේ අයිතිකරු කවුද කියලා අහන්නේ. හිරු රැසේ වැහි දියේ සනහස කඳුළු වේ නෙතු අගට දුක දැනුනි. දිවිතුරා නුඹ නමින් දිවුරමි මතක මන්දිර අතරේ හදනි උනි. ඒක විපලම්බයක් පිළිබඳව අය කතා කරන්නේ. සංජීමාට හොඳ භාෂාවක් තියෙනවා. ඇය අභ්‍යාසයෙන් මේක ප්‍රගුණ කරගත්තොත් ඇයට දීර්ඝ ගමනක් යන්න පුළුවන් බව
මම විශ්වාස කරනවා. ඊළඟට මම කැමති වෙනවා මේක කියන්න කලින් පොඩි ශාස්ත්‍රීය කාරණයක් කියන මේ අස්සෙම. ඒ තමයි මම විශ්වාස කරන විදියට නූතන කවිය පිළිබඳව තියෙන ඊ타ත්ම නූතනම විචාරවාදය හැටියට මම සලකන්නේ, මම පිළිගන්නේ ආනන්ද වර්ධනගේ ධ්වනිවාදය. ඒක නවවෙනි සේවාසයේ තමයි බිහි වෙන්නේ. නමුත් අද වෙනකල් කිසිම හේතුවක් නැහැ ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒ කියන්නේ රසවාදයේ ප්‍රතික්ෂේපලා නැහැනේ. ඖචිත්‍ය, ගුණ රීතිවාද, වක්‍රෝක්තිවාදයේ කුන්තක, රාජාන කුන්තකගේ වක්‍රෝක්තිවාදයේ ප්‍රතික්ෂේපලා නැහැ. අපි දන්නවා ගල් යුගයේ ඉවර වෙලා එඬේරු යුගය එනවා. එඬේරු යුගයේ ඔක්කොම ගල් ඉවර වෙච්ච හින්දාද නැහැනේ. ගල් තාම තියෙනවා. එඬේරු යුගයෙන් ගොවි යුගයට එනවා. ගොවි යුගයට එන ඔක්කොම සත්තු මැරිච්ච හින්දාද? නෑ, සත්තු තාම ඉන්නවා. ඒ වගේ මේ විචාර සංකල්පවල ඊ타ත්ම හොඳ දේවල් තාම තියෙනවා. ආනන්දවර්ධන කියන විදිහට ඊ타ත්ම හොඳ උත්තම කාව්‍ය ධ්වනි කාව්‍ය. එහි මුඛ්‍ය ලක්ෂණ තමයි ව්‍යංගය කියන එක. හැබැයි ව්‍යංගය ගුණීභූත ව්‍යංගය කියලා තව එකක් හඳුන්වලා දෙනවා. මේක මේ ධන්‍යාලෝක ටීකාවන් දෙකක් ලියනවා. අභිනව ගුප්ත ධන්‍යාලෝක ටීකාව, අභිනව ಭಾರತಿ ධන්‍යාලෝක ලෝචනා කියලා පොතක් ලියනවා. ඒවා මේ මොන ආරේ කවි ලිව්වත් ඔබ ඒව පරිහරණය කළ යුතුයි. පුළුවන් හැටියට කියවන්න. ඔහු තවත් එකක් කරන චිත්‍රකාව්‍ය කියලා ස්වභාවෝක්ති ඉදිරිපත් කරන කවි චිත්‍රකාව්‍ය කියලා. ආනන්දවර්ධන ඒකත් අනුමත කරනවා. මම කිව්වේ මහේන්සූරිගේ කවි ගැන කතා කරන්න. මොකද මහේන්සූරිගේ දැනුම හැටියට ඔහුගේ භාෂාව පොහොසත් මදි කියලා මම කිව්වොත් මම දන්නවා මහේන් මායක තරහ වෙන්නේ නැහැ කියලා. හුඟක් පරිහරණය කරලා තියෙනවා. කෘති දැනුම තියෙන කෙනෙක්. ඔහුගේ කාව්‍ය භාෂාව තවදුරටත් ශක්තිමත් කරගන්න ඕනෑ කියලා විශ්වාසයක් මට තියෙනවා. දැන් මොකද මම එහෙම කියන්නේ, කවි එක ඇලපිල්ලකටත් පුළුවන් තම අර්ථයට සේවය කරන්න. දැන් මේ මගේ කතාව දිග වැඩිද දන්න ජැක්සන්? කමන්න නැද්දා. දැන් මම වැඩි වෙලා ගන්නවද කියලා මට හිතුණා ඒකයි. මොකද මේ කාලිදාස කවියා ජීවත් වෙච්ච කාලේ ජනප්‍රිය කවින් රාශියක් හිටියා. භාරවී, සතංජය ආදී කවීන්. ඒ රජුරෝ නියම කරා මේ කවිය පිළිබඳව කවියෙන්ම පද 4කින්ම විචාරයක් ලියලා හොඳම විචාරය ලියන එක්කනට තෑග්ගක් දෙනවා කියලා. කාලිදාස කවියකට ඉදිරිපත් වුණේ නැහැ. දැන් සතංජය කියන කවියා විචාරයක් ලියලා යවනවා කවියෙන් සේවකයෙක් අත. යන්නේ ඔහු කාලිදාසගේ ගෙදර ළඟින්. ඒකට කාලිදාස දැකලා කොහෙද යන්නේ කියලා වහම කියනවා මේ අපේ සතංජය කවියක් ලියලා තියෙනවා, ඒක රජමාලිගාවට බාහිර දෙන්න යනවා කියලා. පොඩ්ඩක් කියවන්න පුළුවන්ද කියලා වහම කියවන්න කියලා දෙනවා. ඒකේ තියෙනවා මෙහෙම: අපශබ්ද සතං මාගේ බාහිර වේස්තු ශතත්‍රය. කාලිදාසයේ නගරයන්තේ කවිරේක සතංජය. අපශබ්ද සතං මාගේ. අපශබ්ද කියන්නේ වැරදි යෙදුම්. වැරදි යෙදුම්. මාග කවියාගේ කවිවල 100ක් තියෙනවා සතං මාගේ. බාහිර වේස්තු ශතත්‍රයම්. බාහිරවේ කවියාගේ කවිවල ශතත්‍රයම් 300ක් තියෙනවා වැරදි අපශබ්ද. කාලිදාසයේ නගරයන්තේ කාලිදාස කවියාගේ කවිවල ගණන් කරන්න බැරි තරම් වැරදි තියෙනවා. නගරයන්තේ කවිරේක හතංජය. එකම කවියා නම් හතංජය කියලා තමයි මේක ලියලා තියෙන්නේ. එයාම තමයි ලියලා යවන්නේ. කාලිදාස මේ කියවලා කියනවා මේ කවිය හොඳයි. මේක එක ඇලපිල්ලක් අඩු වගේ මට පේනවා. ඒක දැම්මට කමක් නැද්ද කියලා. සේවකයා කියනවා කමක් නැහැ දාන්න කියලා. ඉතින් කාලිදාස අපශබ්ද කියන එකට ඇලපිල්ලක් එකතු කරනවා. ආපශබ්ද සතම් මහගේ කියලා ඒක වෙනස් වෙනවා එතකොට. ඒතර ආප කියලා කියන්නේ ඔබ දන්නවා ආප කියලා කියන්නේ ජලයට සංස්කෘතේ. ආපෝ ධාතුව තියෙන ආපෝ කියන්නේ තෙත් ගතියනේ. ආප ශබ්ද සතම් මහගේ දැන් ඔන්න වෙනස් වෙනවා බලන්න තේරුම වෙනස් වෙන හැටි. මාග කවියා ජලයට සමාන යෙදුම් 100ක් දන්නවා.
ආප ශබ්ද ශතම් මාගේ බාහිර වේසු චතුත්‍රයන්. බාහිර වේ කාව්‍ය 300ක් දන්නවා චතුත්‍රයන්. 300ක් දන්නවා ජලයට සමාන වේදු. කාලිදාසය නගන්නේ නැති කාලිදාස කවිය ගණන් කරන්න බැරි තරම් දන්නවා ජලයට සමාන වචන. කවි රේඛ හතංජය. ශතංජය දන්නේ ජලය කියන එක විතරයි. දැන් බලන්න එක ඇලපිල්ලකින් වෙච්ච වැඩේ. ඒ නිසා කවියෙන් හැටියට අපි වචනවල පරම ගුණයට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. වචනේ පරමයි. ඒකේ හැබෑම වචනේ තෝරගන්න ඕනේ. හැබෑම වචනේ තෝරගන්න. උචිතම වචනේ තෝරගන්න. අර පහුගිය දවස්වල මේ මම කියව පොතක් තියෙනවා හොරෝපතානේ පළවෙනි ඩීආර් කියලා ජක්ස මහත්තයා පීජේ ගුණසේකර කියලා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලියලා තියෙන ඔහුගේ පළවෙනි අත්දැකීම් තියෙන එක. ඔහු ඩීආර් කෙනෙක් හැටියට හොරෝපතාන්ට ගියාම ලැබිච්ච අත්දැකීම් එක තියෙන. දවසක් උදේ පාන්දර කාර්යාලේ ඉන්නකොට මේ ගමේ මිනිස්සෙක් ඇවිල්ලා කාර්යාලය වටේ කැරක් ඉන්නවා. අර සේවකව අහනවා මොකටද කියලා. නෑ මට ඩීආර් මහත්තයා හම්බ වෙන්න ඕන කියලා තමයි කියන්නේ. අනිත් අයට කියන්නේ නැහැ මොකද කියලා. ඉතින් බැරිම තැන මෙයා මේ ප්‍රාදේශීය ආදම්මක නිලධාරිවරයා හමුවට යවනවා. කාමරයට යවනවා. යවුවම වාඩි වෙන්න කිව්වහම මෙයා වාඩි වෙන්නෙම නැහැ. පෙරත්ත කළාට පස්සේ අන්තම් පුටුවේ කොනකින් වාඩි වෙනවා. ඇයි ආවේ කියලා අහනවා. මට ලියුමක් වෙලා තිබ්බේ. අපි ඕ ලියුමක් වෙලා තිබ්බ ඔබතුමා කියලා ලියුම දෙනවා. ඒ ලියුමේ තියෙනවා ලියලා ඔබේ ඉල්ලීම ඉටු කිරීමට බැරි වීම ගැන කනගාටු වෙමි. ඉතින් මේක වැරද්දක් නෑ නේ කනගාටු වෙනවා. ඒක තමයි මහත්තයෝ මම කියලා යන්න ආවේ. මේ අහිංසක දුප්පත් අපි වෙනුවෙන් ඔබතුමාලා වගේ අය කනගාටු වෙන්න එපා කියන්නේ. මොකටද කනගාටු වෙන්නේ? අනේ එපා එහෙම කනගාටු වෙන්න. ඉතින් බලන්න මිනිස්සු වචන කොච්චර බරපතල විදිහට ගන්නවද කියලා. ඒකට හරි සීරියස් මේක. ඒ නිසා කවියෙන්ට ඒ වගකීම තියෙනවා මේ. ඒ හොඳම වචනේ තෝරගන්න. මේ මහින් සූරිගේ කවි අතරේ මම තෝරගන්න පළවෙනි කවිය මේ මේඝදූතය කියන එක. මේක මේ කාලිදාසක මේඝදූතයට සම්බන්ධයක් නැහැ. නමුත් සම්බන්ධ නැත්තේත් නැහැ. මම දැනගන්න විදිහට මහෙන් මේ විවිධ භාෂා පිළිබඳ ප්‍රවීණෙක් ඔහු. සංගීතය පිළිබඳ ප්‍රවීණෙක්. ජ්‍යොතිෂය, කෘෂිකර්මය, ඉංජිනේරු ශිල්පය. මේ විවිධ භූමිකා රාශියකට හිමිකම් කියන කෙනෙක්. මේකේ මේ 3-4 කවි දෙක බලන්න මේඝදූතය. මේඝදූතය ඔබ දන්නවා ලියන කාලිදාසක මේඝදූතය තියෙන්නේ ව්‍යාපත් වෙච්ච අලුත් එක්තරා යක්ෂයෙක් කුවේරගේ අනින් පිටුහල් කරන වෙන දූත මෙහෙවර කර යවනවා. ව්‍යාපත් වෙච්ච අලුත බිරිඳ දාලා තමයි යන්නේ. ගියාට පස්සේ තමයි මේ කාලිදාස මේඝයක් අතේ වැහි වලා කුලක් අතේ මේ සංදේශය එවන්නේ බිරිඳට. මේක එහෙම කන්නේ මේක තමයි එහෙම හේවණල්ලක් තියෙනවා. නොදැනේ දිශා කොයි අත දිගුණි විදුර දැනුනේ දිවාරය පැතිරුණු ඝන අඳුර නොපෙනේ ඇත්ත වටහා ගනු මන සොඳුර ලැබුණේ නුඹට නොව ඉඟසුඟට මැදුර නොපෙනේ ඇත්ත වටහා ගනු මන සොඳුර ලැබුණේ නුඹට නොව ඉඟසුඟට මැදුර මේ මන්දිරේ ලැබෙලා තියෙන ඔයාට නෙමෙයි ඔයාගේ ඉඟසුඟට එයාගේ රූපශ්‍රීයට එයාගේ අංගපසංග වලට ඒක ලොකු ධ්වනියක් තියෙනවානේ. දේදුණු කිනිති අතුරුපු මුදු මිනි පළග ඈදුණු සුවය තවමත් මතකයි තොලග සේදුණු වියෝ දුක ගෙන නොගියද විහඟ පාවිනු මැනවේ ඇගේ සියෝ ළඟ වෙත සුළඟ පාවිනු මැනවේ ඇගේ සියෝ ළඟ වෙත සුළඟ ඒතර විරහී පුරුෂයෙක්ගේ කල්පනා තමයි තියෙන්නේ. තමගේ ප්‍රියාවගෙන් වෙන් වෙලා ඈත් වෙලා විප්‍රවාසීව ගත කරන පුරුෂයෙක්ගේ කල්පනා තියෙන්නේ. ඒක විතාම නිර්මාණශීලී කවි පෙළක්. ඒකම මේ නූතන අත්දැකීම් ගැන කියද්දි බලන්න ඔහු කියන විදිය මේ නර්ස් නෝනා කෙනෙක් ගැන. දවස තිස්සේ ආදරෙන් රැක බලා ගිලරුන් සැම වෙත පවස නොතකා සැලකුවේ මගේ කිසිම කහටක් නැති හිත. ඉවස ගන්නම බැරි තරම් වැඩ කන්ද පැටවි කරමත රහස අපි හිනහිනා කාරණ කාටවත් සිතුනේද නැත. මේ හෙදියක විඳින ගැහැට
තරමක් වාචනා මාර්ගයට වාචාර්ථයට කොටු වුණත් මේ කවිය අන්තිමට කියනවා කලහ කළමුත් කිසිත් කම් නැත මගේ සැලකිලි සමව බෙදුනි තරහ ගන්නට කාරි නෑ මට ඔබත් තව එක ලෙඩෙක් පමණි. ඇයගේ මුදිතා ගුණය හැම ලෙඩුන්ටම සමානව සලකන ගුණය මේ කියනවා. දැන් මේ මං හිතන්නේ මේ කවීන් වුණාම කවීන්ට වගේම කවි ਵਿਚාරය කරන අයටත් තියෙන්න ඕනේ කියන ලක්ෂණයක් මම මතක් කරන්න කැමති මේ මෙතන හුඟා කවි ලියන අය ඉන්න නිසා. ඒක තියෙන කර්ණීයමෙත් සූත්‍රයේ විචාර කෘතියක නෙමෙයි. කර්ණීයමෙත් සූත්‍රයේ. ඒක තියෙනවා අප්ප ගබ්බෝ අනේ කුලේසු අනනුගිද්දෝ කියලා එදුමක්. අප්ප ගබ්බෝ කියන්නේ ඇයිද? අල්පෝ ගර්වය ඇති කියන එක. ගර්වය ලොකු ඊගෝ එකක් තියෙන්න හොඳ නැහැ කවියෙකුට. කියන්නේ මම මුදුනයි කියලා හිතාගෙන ඉන්න හොඳ නැහැ. මුදුන කියන්නේ කමතේ කණුවේ බඳින අත්දැකීම් සහිත ගවයානේ. කලාතේ බඳින්නේ නාඹු අලුත් අය. මුදුන. කවියෙක් එහෙම ගර්විත වෙන්න ඕනේ නැහැ. අප්ප ගබ්බෝ වෙන්න ඕනේ. ඒ වගේම කුලේශ්වරුණ කිද්දෝ එක ගුරුකුල වලට අනුගත වෙන්නත් ඕනේ. ඒක ගුරුකුල වලට බැඳෙන්න ඕනේ. ওই දෙක අවශ්‍යයි විචාරකයන්ටත් කවීන්ටත් දෙගොල්ලන්ට. කවර සම්ප්‍රදායක් වුණත් අත්හදා බලන්න ප්‍රගුණ කරන්න අභ්‍යාස කරන්න. ඒකක් අනෙකට වඩා උසස් කියලා ගර්වයක් ඇති කරගන්න එපා කියන එක මම යෝජනා කරන්නේ. මම නම් හුඟක් වෙලාට එහෙම වෙන්න උත්සාහ කරනවා. දැන් බලන්න මහේන් සූරි දෙල්කඳ පොලේ ඉන්න අර අහිංසක බලු පැටියෙක් ගැන කියනවා. උගේ පින්තූරකුත් අදලා තියෙනවා යා මේකේ. බලාගෙනම තමයි දෙන්නේ නැත්තේ. ඒ කවිය මට හොයාගන්න ටිකක් අමාරුයි මේකේ. මේ හරි 45 පිටු 81 දෙල්කඳ පොලේ සිටි කාගෙත් ඇස නොගැටු වර්ගය හොඳ නමුත් වයසට ගිය කැහැටු දැල්වුණු නෙත්වලින් කනගාටුව නුදුටු කවුරුන් දමා ගියවද මේ බලු නකුටු ප්‍රේම කීර්තිත් ලියලා තියෙනවා මේ වගේ ওই දෙල්කඳ පොල ළඟ දු බල්ලෙක් කියලා ප්‍රේම කීර්තිකෙත් කවියක් තියෙනවා මේ වගේ එකක් පුංචිම කාලේ හොරතල් දැනුනේද කාට අස්සෙම රැඳී රැකවල් දුන්නේද රැට ගත දුර්වලයි වැහැරී යන විට ගාට වැදුමවටත් පොදුයි වයසට ගිය දාට. ඒකට තව පදයකට එකතු කරනවා. පස්වෙනි පදයකට එකතු කරනවා. තිරිසන් මමද හිතෙනවා හිමි කළ දෙයට කියලා. අන්න ඒ වගේ සම්ප්‍රදායට පිට යන තැන් වලට මම කැමතියි. සූරි. දැන් බලන්න මේ කවිය හෙනකොට මතක් වෙන කුමාරගමයි කවියක් තියෙනවා. අර මෝදනකට වෙඩි වැදලා පැටව දෙන එළි වෙනකල් රෑ අඩනවා. කුමාරගමට ඇහෙනවා ඒක. ගුළුවන් කියන ද වැටහෙන සවන් පෙති මා සතුවෙන්ට එදවස් සිට පටන් ගති. දරුවන් දකින විට දැන් මෑණියන් නැති ඒ හැම දිනම මගේ ළඟ නැසියන් වෙති. ඒක මතක් වෙන්නේ නැද්ද මේ සූරිගේ මේ කවිය කියවනකොට? සූරි අනුකාරකයක් කියලා මම කියන්න උත්සාහ කරනවා නෙමෙයි. කවයින් සතුවන එක්බඳු පරදුක්ඛ දුක්ඛිත භාවය. අනුන්ගේ දුකට සහකම්පණය වීම. මේකේ මේ මහේන් සූරි කරන හරිය අපූර්ව වැඩක් තියෙන ඔහුගේ කෘෂිකාර්මික ඥානය, ඔහු සාම්ප්‍රදායික කෘෂිකාර්මික ඥානය පාවිච්චි කරන කවිලියන්ට. ඒව හරියට අර වෙද ගැට වගේ අපි. අර වෙද ගැටයක් තියෙනුනේ මේ කුඹුරේ යන්නන් මගුලේ යන්නන් දැකලා කුඹුරේ මඩ කලල් කළා වැස්සට පැලයට ඉඳලා පොළොන් විසර නස්න කළා කියලා. මගුලේ යන්නන් කියන්නේ මගුල් කරද මගුලේ යන්නන් දැකලා කුඹුරේ මඩ කලල් කළා කුඹුරු යට මඩ වැස්සට පැලයට ඉඳලා නරමුත්‍ර වලින් පොළොන් විසර නස්න කරන්න කියලා කියන්නේ. ඒ වගේ ඒවත් තියෙනවා මොකද? අර නුවර කලාවේ සාම්ප්‍රදායික ගැමියෝ කියනවා ආකහේ ගුරුලාල තියෙන්නේ සත්තුරේ ගෙට ගනිල්ල කියලා. ආකහේ ගුරුලාල කියන්නේ වැස්සක් ළඟ එනවා කියන එක. එතකොට වඩු කුරුල්ලෝ කූඩු හදන මට්ටම ඉස්සුවොත් කිරලා වැ කන්ද විතර දැම්මොත් ලොකු ගම් වතුරක් එනවා කියලා ඒගොල්ලෝ මේ සබදාම නිරීක්ෂණය කරලා ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ දේවල් මහේන් සූරි පාවිච්චි කරන මේ
ඒ වගේම මේ ඔගේ ජෝතිෂ ඥානය පාවිච්චි කරන කරණය සූර්යාගේ පර්යටන වේලාව ඒ වගේම කුඹුරු අපුරන තිතිය ඒ පිළිබඳවත් ඔහු කවි ලියනවා. මම කියන්නේ ඒ වලිවට කමක් නැහැ. හැබැයි සූරි මේ කවි කතා නම් ඔබගේ මම සෑහීමකටපත් කළේ නැහැ. කවි කතා පිළිබඳව හොඳ අස්සනක් අපිට තියෙනවා කොළඹ යුගයේ කවීන්ගේ. දැන් බලන්න අලිස් පෙරේරා දෙදුන්න කලාපයේ ලියපු කවි මට මතකයි මේ කතාවක් කවි කතාවක්. දැන් කවි කතා උඟාක් අපිට බොහෝ වුණේ මේ දැන් ඊනොක් කාඩන්ගේ ටෙනිසන්ගේ ඊනොක් කාඩන් වලින් සුදහුදු ලියනවා. හෝම් කමින් and other stories වලින් තාගෝර්ගේ කුමාරගම හපුමලේ ලියනවා. ඩෙසර්ට් විලේජ් පාලුගම ලියනවා මීමන. ඒ වගේ මේ පරිවර්තන නැත්නම් අනුවර්තන ඇඩැප්ටේෂන් කවි බිහිවෙනවා. දැන් අලිස් පෙරේරා ලියනවා මයුරේ කියලා කවි පෙළක් මට මතකයි. දෙපලේ ගෙවල් දෙක තිබුණේ එක ළඟය අවිහිංසක ඈමා හරියට දඟය මට සය වසක ඈයින් අඩකට හිඟය වැලිබත් පිසුම පොඩි අප සැනසුන මගය හොඬවැල කැඩේ ගිය කළුවර අලිකොටේ බෙලිකඩු ටෙනිස් බෝලේ තිබුණේ මටය ගල්වන් ගෙඩිය ලී ඇතිලිය මැටි ගැටය යන මේ දැහි අයිතිය පොඩි මියුරිටය බලනව කතාව ගොඩනගන විදිය අලිස් පෙරේරාගේ වීණාකාරයා විනේවිද පෙනෙන නිල් පැහැසලුවෙන් ජංගා රජදෝ ඊතා තරුණයාගේ නම ගංගා දැහැඟුල් මිනක ඇමිනෝසක් පෙතිහංගා හිනහේ කුමරි අසුයයි දෝවිලි නංගා වීණාකාරයා කතාව හරි ව්‍යක්තව මේ කතාව ගොඩ නගනවා ඒක රොමැන්ටික් තමයි නමුත් රොමැන්ටික් කලාව ප්‍රතික්ෂේප කරන්න අපිට එහෙම අයිතියක් නැහැ ඒ නිසා මම සූරිට යෝජනා කරන්නේ කවි කතා ලියද්දි මීට වඩා අවධාන සහිත වෙන්න කියන එකයි අවසාන වශයෙන් මේ තුන් දෙනාටම කිවිඳියන් දෙපළටත් ප්‍රේමා මුණසිංහ සංජීමා රාජපක්ෂ සහ මහෙන් සූරි තුන් දෙනාටම මගේ අවසාන ප්‍රාර්ථනය කවි අභ්‍යාස කරන්න කවි අතාරින්න එපා දිගට අභ්‍යාස කරන්න ඔබේ අස්වැන්න සරුසාරයි තුන් දෙනාටම අර ශ්‍රී කෘෂ්ණ අර්ජුනට කිව්වා වගේ ශිවාච සුන්දරාච භවතුතේ ජීවන යාත්‍රා යහපත්ද සුන්දරද වේවා ඔබේ කාව්‍ය ජීවිතය බොහොම ස්තුතියි කවියේ වාච්‍යාර්ථ ලක්ෂාර්ථ ඒ වගේම ව්‍යංගාර්ථ කවියේ ශ්‍රී ලාංකේය කවියේ රත්නාර්ථය බොහොම ස්තුතියි ඔබට අපි මහෙන් සූරිට ආරාධනා කරනවා ඔබේම කවි ඔබේ කටහඬින් අහන්න අපි ආස නිසා
ඇයිද පෙම් නොකලේ මම තවම හොයනවා උඹ ඇයිද පෙම් නොකලේ මම තවම හොයනවා